තෙරුවන් සරණයි. ගිරිබාව සීල සුවරණ පුණ්‍ය භූමියේ අද දහවල දානමය පින්කම් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් පින්වත් කුෂාන් උපසේන මහත්මයා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එතුමාටත් පවුලේ හැම දෙනාටම ආශිර්වාදය ලබා ගැනීම අරමුණු කරගෙනයි මේ විශේෂ ගිලන් උපස්ථාන දානමය පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම 2025 වසර පුරාවටම සංඝයා සිහිපත් කළත් නැතත් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ දානමය පින්කම් බාරගෙන එතුමාගේ දායකත්වයන් ලබා දුන්නා. මේ වසර නිරෝගිමත් වසරක් බවට පත් වුණේ යම්සේද 2026 වසරත් කිසිදු රෝග පීඩාවන් වලට උපද්‍රවයන් වලට පත් නොවී සුවසේම ගමන් කරන්න උතුම් බක්කුල මහා රහතන් වහන්සේගේ ආනුභාව බලයේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව රැකවරණයක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන්මයි සංඝයා කුසාන් උපසේන මහත්මයාටත් ඒ වගේම පවුලේ හැම දෙනාටමත් ආශිර්වාදයන් සිදු කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා අති ශ්‍රවණ අති දාන කියන කාරණාව. අති ශ්‍රවණ කියලා කියන්නේ පින්වත්නි නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කිරීම. යමෙක්ගේ ජීවිතේ නිතර නිතර ධර්මයේ අහනවා කියලා කියන්නේ එයාට මේ ජීවිතේටත් ඊළඟ ලෝකේටත් සුගතිය කරා ගමන් කරන්න ගොඩාක් උපකාරයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පින්වත්නි අති ශ්‍රවණ අති දහාන. අති දහාන කියලා කියන්නේ නිතර නිතර දන් පැන් පූජාවන් සිද්ධ කිරීම. නිතර නිතර දන් පැන් පූජාවන් සිද්ධ කරන අයට පින්වත්නි වෙනම දිව්‍ය ලෝක තියෙනවා. ඒවා තමයි තුසිත දිව්‍ය ලෝකය, නිම්මාන රතිය, මේ ආදී දිව්‍ය ලෝක පින්වත්නි සකස් වෙන්නේ කෙනෙක්ගේ ජීවිතේ නිතර නිතර දම්පැන් පූජාවන් සිද්ධ කිරීමේ ආදීනව ආනුභාව බලය නිසාමයි. වෙස්සන්තර රජුරවන්ට පින්වත්නි ඒ තුසිත දෙව්ලොව කරා ගමන් කරන්න අති දහානවල විපාකයන් උපකාරයක් වුණා. දුටුගැමුණු රජුරවන්ට ඒ අති දහානවල විපාකයන් පින්වත්නි ඒ සුගතිය කරා ගමන් කරන්න ඒ උපකාරයක් බවට පත් වුණා. ඒ වගේම පින්වත්නි ඒ සේනාවන් වල හිටපු අය දම්පැන් පූජාවන් කළා. නිතර නිතර දානමය පූජාවන් සිද්ධ කරලා ඒ කිව්වා වූ දිව්‍ය ලෝකයන් කරා ගමන් කරන්න උපකාරයක් බවට පත් කරගත්තා. පින්වත්නි එදා විමාන වස්තුවේ භද්‍රහා විමාන වස්තුවේ අපූර්වට ওই කාරණාවන් පැහැදිලි කරලා තියෙනවා. එක් ස්වාමියෙක් තමන්ගේ කල වයස් නිවැරදි වුණාට පස්සේ ආවහ විවාහ කරගත්තා භද්‍රහා කියන නමින්. දෙන්නා විවාහ වෙලා කාලයක් ගත කළා. නිතරම දම්පැන් පූජාවන් සිද්ධ කරගෙන ගියේ. භද්‍රාව පින්වත්නි ස්වාමීන් වහන්සේලා 7 නම 8 නම 19 මේ විදියට වඩම්මලා ඒ ස්වාමීන් වහන්සේලාට හැමදාම දම් පූජ කළා. ඔහොම කාලයක් පින්දහම් සිද්ධ කරගෙන ගියා. භද්‍රටත් ස්වාමියාටත් දරුවන් නැහැ. භද්‍රහාම කියනවා ස්වාමීනි මගේ නැගෙනිය ඉන්නවා සුභද්‍රාව. ඔබ කැමති නම් සුභද්‍රාව කතා කරලා විවාහ කරගෙන
මමත් නැගණියා සම ස්වාමි දිනියන් විදිහට ඔබට ගොඩාක් උපකාර කරන්නම්. ස්වාමියාත් කැමති වෙලා භද්‍රාවගේ නැගණිය විවාහ කරගත්තා සුභද්‍රාව. පින්වත්නි කාලයක් ඇවෑමෙන් සියලු දෙනාම ওই විදිහට සුවසේම කටයුතු කරගෙන යනවා. භද්‍රා නිතර දන් දෙනවා. නමුත් සුභද්‍රාව දන් දුන්නේ නැහැ. අක්කා නැගණියට කතා කරලා කියනවා නැගණිය ඔබත් පුළුවන් විදිහට යමක් සංඝයා වෙනුවෙන් දන් පුජ කරන්න. ඒ වචනේ අහලා ඉවරලා සුභද්‍රාව කල්පනා කළා මමත් ස්වාමින් වහන්සේලා කීප නමකට දාන ටිකක් සූදානම් කරලා පුජ කරන්න ඕන. නිතරම සංඝයා පින්වත්නි ඒ සිටු මැදුර ළඟින් නිතර සංඝයා වඩිනවා. දවසක් ආහාර දානේ කොටස් 4ක් සකස් කරලා ඒ දානේ කොටස් 4 වෙන් කරගෙන රේවත මහරහතන් වහන්සේ ඇතුළු සංඝයා පිළිවෙලින් වඩිනවා. සුභද්‍රාව රේවත මහරහතන් වහන්සේ ඇතුළු ඒ වඩින ස්වාමීන් වහන්සේලාට කතා කළා ස්වාමීනි ඔබ වහන්සේලා 8 නමකට මං අද දානේ සකස් කළා. මේ දානේ 8 ඔබ වහන්සේලා පිළිගන්න කිව්වා. ඒ අවස්ථාවේදී රේවත රහතන් වහන්සේ සිහිපත් කරනවා නැගණිය ඔබ ওই විදිහට දන් දෙන්න එපා. පාත්‍රේ විවර වුණේ නැහැ. ඔබ දන් දිය යුතු වන්නේ සංඝයා අරමුණු කරගෙනයි මන් දම් පූජ කරන්නේ කියන සිතුවිලි වලින් දම් පූජ කරන්න කිව්වා. බුදුන් ප්‍රමුඛ මහා සංඝයා විසෙයි දානයක් පූජ කරනවා කියන සිතුවිල්ලෙන් සකස් කරගත්ත දාන ටික රේවත ස්වාමීන් වහන්සේට රාතන් වහන්සේට පූජ කළා. පිළිවෙලින් වැඩම කරපු ඒ සංඝයාට පූජ කළා. ජීවිතේ පින්වත්නි දන් දුන්නා කියලා දානයක් දුන්නා නම් ඕන් ඔය සංඝයා අරමුණු කරගෙන දුන්නු දානෙමයි සුභද්‍රාව දානයක් විදිහට දීලා තියෙන්නේ. පින්වත්නි එදා ඒ දාන පූජාව කළ අපමණ ප්‍රීතියෙන් කටයුතු කළා. පවුලේ භද්‍රාවත් සුභද්‍රාවත් ස්වාමියාත් කාලයක් ඇවෑමෙන් යම් යම් රෝග පීඩාවන් හමුවේ මරණයට පත් වෙලා පින්වත්නි භද්‍රාව තුසිත දෙව්ලොව සක්දෙවිඳුගේ පරිවාර ස්ත්‍රියක් වශයෙන් උපන්නා. සුභද්‍රාව මරණයට පත් වෙලා නිම්මාන රතියේ ඉපදුනා. එදා නිම්මාන රතියේ ඉපදිලා මහා දිව්‍ය ඒ මාලිගාවන් සියලුම සැප සම්පත් ආඩ්‍ය වුණා වූ ජීවිත. නමුත් භද්‍රාවට වඩා පින්වත්නි සුභද්‍රාවගේ ශාරීරික වශයෙන් ඒ දිව්‍යමය වර්ණයන් ඊට වඩා ප්‍රභාස්වරයි. නිම්මාන රතියේ ඒ නිර්මාණයන් මවා ගනිමින් ඒ දිව්‍යමය සැප සම්පත් වින්දනය කරනවා. නිම්මාන රතියෙන් පින්වත්නි චුත වෙලා එදා තුසිත දෙව්ලොව භද්‍රා විමානයේ පහළ වෙලා භද්‍රා දේවිය ළඟට ආවා. කතා කරනවා භද්‍රාවනි කියලා. පින්වත්නි බලද්දී භද්‍රාවටත් වඩා දිව්‍යමය අපසරාවෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ඒ ශක්තියින් වලින් ආඩ්‍යයි. අහනවා පින්වත් දෙව්ද ඔබ කවුද? මම සුභද්‍රාව. සුභද්‍රා කියලා කියන්නේ ඔබට මතක නැද්ද අපි මනුස්ස ලෝකේ ඉන්නකොට මෙහෙම එකම ස්වාමියෙක්ට ස්වාමි දීනිවරු වෙලා අපි කටයුතු කළා. ඒ කාලේ ඔබ ගොඩාක් දන් දුන්නා. නමුත් මම ගොඩාක් දන් දුන්න කෙනෙක් නොවේ. නමුත් අද සුභද්‍රාව ඒ තරම් දිව්‍යමය වර්ණයන්ගෙන් ප්‍රභාස්වරයි. අහනවා ඔබ මොනවද ඒ තරම් දිව්‍යමය වර්ණයන් ලබන්න දිව්‍යමය සම්පත්තිය ලබන්න ඔබ කරගත්ත පින්කම? සුභද්‍රාව කියනවා නැගණිය සහෝදරිය ඔබට මතක ඇති ඔබ හැමදාම ස්වාමීන් වහන්සේලා 19 8 9 15 9 ওই විදිහට සංඝයාට දම් පූජා කළා. නමුත් මම එක දවසක් සංඝයාට දම් පූජා කළා.
රේවත රහතන් වහන්සේ තමයි මට මේ උපකාරය කළා දුන්නේ. මම සංඝයා 8-9කට දාන සකස් කරලා පූජා කරන්න සූදානම් වෙද්දී රේවත මහරහතන් වහන්සේ සිහිපත් කළා සංඝයා වෙනුවෙන් දම් පූජා කරන්න කියලා. පින්වත්නි ඒකක වශයෙන් පෞද්ගලික දෙන දානෙට වඩා ඉමං බික්ඛම් බික්ඛු සංඝස්ස දේම කියන වාක්‍යයෙන් යමෙක් පවරා සාංගිකව යමක් පූජා කරනවද එයින් ලැබෙන විපාක නම් සුළුපටු නොවේ ඒ තරම් ආනුභාවයි. ඒ නිසා මගේ ජීවිතේ මං එක පුංචි මොහොතකදී දම් පූජාවක් කරලා සංඝයා වෙනුවෙන් මේ තරම් නිම්මාන රතියේ සැප සම්පත් ලබන්න මට උපකාර වුණා වගේ. ඒ නිසා කෙනෙකුගේ ජීවිතේ එකක වශයෙන් නොවේ දම් දිය යුතු වන්නේ. බුදුන් ප්‍රමුඛ මහා සංඝයා විසින් යමෙක් ශ්‍රද්ධාවෙන් දානමය පූජාවන් කරගෙන යනවද එයින් ලැබෙන විපාක නම් සුළුපටු නොවේ ඒ තරම් ආනුභාවයක් ඒ තරම් පුණ්‍ය විපාකයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සංඝයා වෙනුවෙන් ජීවිතයේ ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදීම Tamanට පුළුවන් නම් සාංගිකව යමක් පූජා කරගන්න. සංඝයා ගෙදරටම වඩම්මලා දාන පූජා කරනවා කියන කතාව නෙවෙයි. පැන් ටිකක් වෙන්න පුළුවන් Tamanගේ ගෙදර හැදෙන පළතුරක් වෙන්න පුළුවන් සමහර වෙලාවට 12න් පස්සේ කලින් පින්වත්නි යමක් සකස් කරනවාද ගෙදර විශේෂයෙන් ආහාරයක් ඒ කොටසක් සංඝයාට මේ සාංගිකව පූජා කරනවා කියන සිතුවිල්ලෙන් යමක් පුංචි හෝ කොටසක් පූජා කරත් ඒකේ සංඝයාට පූජා කිරීමේ ආදීන විපාකයන් ලබන්න පුළුවන්. එක තරුණ යුවලක් සිහිපත් කළා ස්වාමීනි අපි විවාහ වෙලා අවුරුදු 14ක් ගෙවෙනවා. අපි විවාහ වෙන දවසේ කල්පනා කළා හැම දවසකම සංඝයාට මොනවා හරි යමක් සාංගිකව පූජා කරගන්න. ඒ අය විවාහ වුණ දවසේ ඉඳලා පින්වත්නි මොනවා හරි දෙයක් සංඝයාට හැම දවසකම සාංගිකව පූජා කරගෙන තියෙනවා. සමහර වෙලාවට ගෙදර හැදෙන මොනවා හරි කෙසල්කම් ඇවිරියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට peer ගෙඩියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කැවුම් ගෙඩියක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් සකස් කරනවද හැමදාම සංඝයාට සාංගිකව පූජා කරලා තියෙනවා. පින්වත්නි ඒ අය දැන් අවුරුදු 14ක් විවාහ වෙලා මාසිකව දවසකට එක ගානේ ඒ පූජාව කරගත්තාත් මාසෙට දවස් 30ක් අවුරුද්දට 365ක් එතකොට හදලා බලන්න පින්වත්නි ඒකක වශයෙන් සාංගික දාන බැලුවත් 4000කට කිට් වෙන්න පින්වත්නි දානමය පූජාවන් කළා තිනවා සාංගික දාන විතරයි. එතකොට මේවා ඒ අයගේ ජීවිතේ සිහිපත් කරද්දී ඒවා නිතර සිහිපත් වෙනකොට පින්වත්නි කොයිතරම්නම් තම තමන් කරගත්ත පුණ්‍ය විපාකයන් වල විපාකයන් ආදීනමයන් විදියට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ මෑතකදී එක ගමනක් වඩින අවස්ථාවකදී පින්වත්නි එක හෝටලයකට වැඩම කළා. ඒ හෝටලේ අධිපතිතුමා සිහිපත් කළා ස්වාමීනි මං සාංගිකව දාන ලක්ෂ වාරයක් පූජා කරගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ දැන් 30000කට වැඩිය සංඝයාට මං සාංගිකව දාන පූජා කළා තියෙනවා. ඒ කඩේට යම් ස්වාමීන් වහන්සේ නමක් වැඩියාද ඒ ස්වාමීන් වහන්සේට උපස්ථානයක් කරලා ස්වාමීනි මේ දාන ටික සංඝයා වෙනුවෙන් පූජා කරන්නේ කියලා සාංගිකව ඒ දාන පූජා කරලා පින්වත්නි 30000කට වැඩිය වාරයක් සංඝයා වෙනුවෙන් දාන පූජා කළා තියෙනවා. බලන්න ජීවිතයේ සමහර වෙලාවට පුංචි පුංචි පින්කම් එකට එකතු වෙලා මහා විශාල පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ගේම ජීවිතේ කල්පනා කරන්න. තමන් මේ කරගෙන යන්නා වූ පින්කමක් පාසාම ඒ වගේ ආනුභාව බලය සංඝයා සිහිපත් කළත් නැතත් ඒ පින්කම් පිළිබඳව ඒ සාංගික දානමය පින්කම් පිළිබඳව ඒ වගේම අති දානමය පින්කම් පිළිබඳව නිතර දම් දීමේ විපාකයන් මත ඒ විශේෂ දිව්‍ය ලෝකයන් කරා ගමන් කරන්න පුළුවන්කම තියෙන වගේ මානවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් යමක් කරනවද ඒ පුණ්‍ය විපාක පින්වත්නි ඡායාවන පායිනේ තමන් පිටිපස්සෙන් එන හෙවණැල්ලක් වගේ ඒ වගේ විපාකයන් උපද්දවන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි බන්දුල මල්ලිකා තමන් සංඝයාට දානේ පූජා කරන අවස්ථාවේදී
පින්වත්නි 16ක් අතින් ව්‍යංජනයක් බිමට වැටුණා. ආන්ගේ අවස්ථාවේදී සිහිපත් කරනවා සාරිපුත්‍රයන්න් වහන්සේ මල්ලිකාවනි කලබල වෙන්න එපා. ආන්ගේ අවස්ථාවේදී තමන්ගේ ඉනේ තිබුණු ලියුම් කැබැල්ල පින්වත්නි සාරිපුත්‍රයන්න් වහන්සේට පෙන්නනවා ස්වාමීනි මේ ලියුම බලන්න. මගේ දරුවන් ස්වාමියා මේ සියලුම දෙනා මරණයට කැප වෙලා ඉන්න අවස්ථාවේදී මට ඒ ගැන දුකක් වේදනාවක් නැහැ. නමුත් මේ සංඝයාට පූජා කරන්න ගෙනල්ලා තිබුණු මේ ව්‍යංජනය සමහර වෙලාවට ඒක සංඝයාට පූජා කරගන්න පුළුවන්කම ලැබුණා නම් ඊටත් වඩා කොයිතරම් මහානුභාව පුණ්‍ය විපාකයක් උපද්දවන්න පුළුවන්කම තියෙනවද? ඒ නිසා සාංගිකව යමක් දෙනවා කියන එක පින්වත්නි ඒ තරම් ආනුභාවයි ඒ තරම් පුණ්‍ය විපාකයක් ලබන්න තියෙනවා. ඒ නිසා කර්මයේ කර්මඵල පිළිබඳ විශ්වාසයක් හදවත් තුල දරාගෙන මේ වාගේ විශේෂ පින්කම් සිදු කර ගනිමින් ඒ වගේ විපාකයන් ඔබ හැම කෙනෙක්ගේම ජීවිතේ උපද්දවන්න. ඒ වගේම පින්වත්නි සමහර වෙලාවට යමෙක්ගේ ජීවිතේ තමන් කරගන්නා වූ පුණ්‍ය විපාකයන් ඒ විපාකයන් වලට සාපේක්ෂව ඒ ලෝක ඒ දිව්‍ය විමානයන් සකස් වෙනවා. ඒ නිසා අති දහානමේ පින්කම් වල විපාකයන් වලට තුසිත දිව්‍ය ලෝකයේ නිම්මාන රති ආදී දිව්‍ය ලෝකයන් කරා යොමුවන්න තමන් නිතර නිතර දන් දීමේ විපාකයන් විදියට සාංගිකව දන් දීමේ විපාකයන් විදියට ඒවා ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් මේ කරගත්තා පුණ්‍ය විපාකයන් ඔබ හැමදිනාටම උතුම් බක්කුල මහරහතන් වහන්සේලාගේ ආනුභව බලය ආශිර්වාදයක් බවට පත් වෙලා සුවසේම ගමන් කරන්නට ආශිර්වාදයක් වෙන්නේ යම්සේද යම් භයානක උපද්‍රවයන් දෝෂ පීඩාවන් මාරක අනතුරු අන්තරාවන් වෙත්නම් ඒ සියල්ලක්ම යටපත් භාවයට පත් කරන්න උතුම් ආරක්ෂක සූත්‍ර දේශනාවන් ආශිර්වාදාත්මක අපි සිද්ධ කරනවා. දේශනා කරන අකුරක් වචනයක් ඉස්පිල්ලක් පාසාම මේ උතුම් ආනුභව බලයේ ආශිර්වාදයක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන් මේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කර ගනිමින් ආශිර්වාදයන් ලබා ගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පත්සිකෝ පනයිකෝ පංචත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජොපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකත්සාති ඒතේන සච්ච වංජේන සබ්බ රෝගෝ සබ්බ භයෝ සබ්බ දුක්ඛෝ විනස්සතු මහා කරුණිකෝ නාතෝ හිතාය සබ්බ පානිනං පුරෙත්වා පාරමී සබ්බාපත්තෝ සංබෝධි මුත්තමං ඒතේන
සච්චවජ්ජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානං නද්දි වද්දනෝ ඒවන්තුයං ජයෝ හෝතෝ ජයස්සු ජය මංගලං සක්කත්තා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස්සන්තු බද්දවා සබ්බේ දුක්ඛාවෝප සමෙන්තු තේ සක්කත්තා සංඝ රතනං ඕසදං උත්තමං වරං පරිලාහෝප සමනං ධම්ම තේජේන සොත්තිනානස්සන්තු බද්දවා සබ්බේ භයාවෝප සමෙන්තු තේ සක්කත්තා සංඝ රතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝ තේජේන සොත්තිනානස්සන්තු බද්දවා සබ්බේ රෝගාවෝප සමෙන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධා නුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තිහි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු මේ සිද්ධ කළා වූ උදාාරතර සෙත් පිරිත් දේශනාවන් වල අනන්ත අප්‍රමාණානුභව බලය ඔබ හැම කෙනෙක්ගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සක් දෙවිඳු සතර වරම් දෙවියන් ශාසන බහරදාරී ශ්‍රී විසුණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන සියලුම දෙවියෝ සාදු නාදීමේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගනිතා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි